අද මම ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ මැදවච්චේ CP ටවුන් එකේ රයිස් කඩේ කරපු ප්‍රසාද් කුක් මහත්තයා තමයි මම ඉන්නවා බලන්න. මේ මම ඔයාලට පොඩි කාරණාවක් කියන්නද ගත්තේ. මේ දැන් අපි කඩේ වහලා ගොඩක් කල් වෙනවා. ඒ නිසා ඉතින් මම දැන් කියන්න ගත්තේ අපි ගෙදර සෝටිස් කරනවා. අනුරාධපුර ડોක්ටර් කැන්ටින් එකට දෙනවා. රැඹෑව හොස්පිටල් එකට ඉස්සරහා කඩේට දෙනවා. කඩ ගොඩකට දෙනවා. කනද රයිස් කෝල්ට දෙනවා. සංගීල කන්ද රයිස් කෝල්ට. තව රැඹෑව සෙට් එක ගාව කඩේකට දෙනවා. එන් ගියම් කොත්තු පැකට් දෙනවා. බැජි එකට දෙනවා හෝටල් එකට. එන් ගියම් කොත්තු කපපු පැකට්. එන් ගියම් සමෝසා පාටි. ඒ විතරනේ උදේට සෝටිස් ලයින් එකකුත් අපි යනවා. ඒ කඩ වලට දාගෙන යනවා. හවස් සල්ලි කරන් යනවා. මම ඔයාලට පෙන්නනවා සෝටිස් අපි මේ ගෙනල්ලාම දෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාමාන්‍ය අනුරාධපුර ටවුන් එකට මැදවච්චිය මෙහින්තලේ ටවුන් එකට පූණෑව ඉරට්ට පෙරියකුළුම මේ පැත්තට අපිට ගිහිල්ලාම දෙන්න පුළුවන් ඕන ඔයාලා ඕඩර් කරන්න. එන් ගියාම අපි ගොඩක් කඩවලට තමයි දාන්නේ. මම ඔයාලට සෝටිස් වල ගණන් ඔක්කොම පෙන්නන්නම් පොඩ්ඩක් බලන්න ඉන්න. ඔන්න මේ ඔය අපි ඉස්සලාම් බලන්න මම කියන්නේ ඉස්සලාම් බලන්න අපි හදන තැන් හොදි. ඉස්සලාම මම පෙන්නනවා ඔයාලට මේ සෝටිස් මම අරන් යන්නේ ප්‍රවාහණය කොහොමද කියලා. මෙන්න මේ බොක්ස් වල තමයි ඔක්කොගෙම දාන් යන්නේ. හොඳ. ඒ කට්ටියගේ මම යන්න පෙන්නන ඒ කට්ටියගේ බිල් චූට්ටක් ඉන්න. ඊට පස්සේ ඔයාලට සෝටිස් ටික පෙන්නනවා. මේ තියෙන්නේ මේ කොහෙද රැඹාව හොස්පිටල් එකේ බිල. මේ අද බිල හොඳේ. මම ඕන් ඔය ගානත් එක දාන ඔයාලා පස්සේ බලා ගන්න හොඳේ. 2026 හයින් මාසේ 4 හොඳේ. ওই බිල. දැන් ඔය පරණ එකනේ මම ඉන්න අද බිල් ටික පෙන්නන්න. මෙන්න අද බිල් එක. අද මේ තව කාබන් කොලේ මේ කාබන් කොලේ අරගෙන නැහැ. මේ කාබන් කොලේ අපි තියා ගන්නවා. ඒ කට්ටියට අනිත් බිල දෙන්නේ. මේක කාණිදරාව ස්කෝල් බිල. මේ තියෙන ඩේට් එක 2026 ජූනි 9 වෙනිදාද. එතකොට මේ තියෙන්නේ බිත්තර පැටිස් 60යි, සමෝසා 70යි, වඩේ 20යි. ඔන්න ගාන බිල් එක තියෙනවා. මේ ඔය කාණිදරාව ස්කූල් කියලා ගහලා තිනවා නේද? උඩ ගහලා දෙනවා බලන්න. ඊට පස්සේ මේක තියෙනවා ඔන්න බලා ගන්න රැඹෑව හෝටල්. මේ රැඹෑව සෙට් එක ගාව හෝටලෙට පරාටා 10කුයි බිත්තර රොටි 3කුයි එකට පොඩි ප්‍රමාණයක් ගන්න. කෑම හදා ගන්නවා ගෙදර. මේ බිල් එක මේක එළවලු කඩේකට. ඒ එළවලු කඩේ කට්ටිය හැමදාම මේ පොඩි ඕඩර් එක ගන්නවා. අරගෙන ඒ කට්ටිය පොඩි ගාණක් තියන් විකුණනවා. මේ ඩේට් එකත් එක්ක අද යන්නේ ඒවා හොඳ. එතකොට මේක රැඹෑව හොස්පිටල් එක ඉස්සරහා කඩේ හොඳ. ඔන්න බලන්න ඉන්දියාප්ප පාර්සල් 10යි. පිට්ටු පාර්සල් 3යි. බිත්තර පැටිස් 25යි. පැටිස් 10යි. රෝල්ස් 10යි. ගණනුත් එක්කම පෙන්නනවා බලන්න. සමෝසා 10යි. අපි මේ ඊට පස්සේ මම ඔයාලට ගණන් කියන්න. ඉතින් අපි මේ බිල් පොත එතකොට අපේ සීල් අනම්මන ඔක්කොම තියෙනවා. ෆෝන් නම්බර් එහෙම ඔක්කොම තියෙනවා. මම ඔයාලට කියන්නම් අන්තිමට. මේ ඊට පස්සේ එක පැත්තකින් බලන්න අපේ මේ තමයි අපේ රොටි හොඳේ. මේ බේසමේ තියෙන රොටි ගහපු එක. මේ හැම එකම වහලා මේ පිට්ටු හදන එක ඔය ඔක්කොම වහලා කරලා තියෙන්නේ. මේ තියෙන්නේ දැන් අපි ඉන්දියාප්ප වලට දෙන සම්බෝල් එක. එංගෙන් ගියාම මේ තියෙනවා ඔයාලට මම පෙන්නන්නම්. මේ තියෙන වහලා ඉන්දියාප්ප දැන් පාර්සල් ගහන ගමන් ඉන්නේ. වෙලාව බලන්න. වෙලාව පේනවනේ උදේ 6යි පාන්දර 6යි. මේ දැන් ඉතින් අපි ඉක්මනට පාර්සල් ගහලා මම ෆීල්ඩ් එකට යන්න ඕනේ. මේකෙත් තියෙන ඉන්දියාප්ප. මේ ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම් පිට්ටු. මේ තියෙන පිට්ටු හොඳේ. මම බලා ගන්නවා චුට්ටක් දිගහැරලා පෙන්නන්න. මේ මම්ම හදන ඉඳන් මට දිගහැරලා පෙන්නන්න පුළුවන්. මම කුක්නේ. මේක තමයි මේ අද මණි පිට්ටු නෑ පොල් පිට්ටු විතරයි ඕඩර් තියෙන්නේ. මේ පොල් පිට්ටු තව තියෙනවා ඇතුලේ හැදෙනවා. මේ තමයි පරිප්පු වඩේ. අපේ මේ පරිප්පු වඩේ මම ඔයාලට ගාන ඉන්න කියන්නම්. මේක චයිනීස් රෝල් එක. මේ බිත්තර රෝල්ස් එක අනිත් එක මේක උඳු වඩේ එක. මේක හඳබාගි පැටිස් එක. තව තියෙනවා සමෝසා එක. බිත්තර රොටි තියෙනවා, එළවලු රොටි තියෙනවා, පරාටා තියෙනවා. ඉතින් ඔයාලට මම ගාන කියන්නම්. මේ පරිප්පු වඩයක් අපි දෙන්නේ ඔයාලට රුපියල් 15කට. එතකොට මේ පරිප්පු වඩය 15ට දෙනවා කියන්නේ බලන්න අතේ තිබ්බම සයිස් එක බලන්න. මේ පරිප්පු වඩය සාමාන්‍ය රුපියල් 20කට ගහන්න පුළුවන්. එතකොට මේ රෝල්ස් එක මම රුපියල් 45න් දෙන්නේ. හොඳේ මේ බලන්න අතේ සයිස් එක. ඕන් අතේ තිබ්බහම ඔයාලට සයිස් එක පේනවනේ. රුපියල් 45ට දෙනකොට මේක සාමාන්‍ය මට්ටමට 80ට දෙන්න පුළුවන්. මේ බිත්තර රෝල්ස් එක මම දෙන්නේ රුපියල් 50ට. බිත්තර දාලා බෙදලා ඔක්කොම කරලා උණුවේ රුපියල් 50ට දෙන්නේ. හොඳේ. අපි කඩේ ගාවට ගෙදර ගාවට ගෙනල්ලාම දෙනවා. මේ උඳු වඩේක නම් මම රුපියල් 15ට දෙන්නේ. හොඳ මේ චිලි සම්බෝල් එකක් දාලා රුපියල් 15ට. මේක අපි බිත්තර දාපු එක තියෙනවා වෙනම බිත්තර දාපු නැති එක තියෙනවා. මේක රුපියල් 40යි. බිත්තර දාපු නැති එක හොඳේ. බිත්තර දාපු එක ඕන නම් ඒක අපි ඔයාලට කියන්නම් ගාන. බිත්තර දාපු එක 50ට යන්නේ. අනිත් එක තමයි මේ සමෝසා එක. මේ සමෝසා එකක් කොහෙවත් නැහැ ලංකාවේ රුපියල් 15ට හොඳේ. මේ මන් දෙන්නේ රුපියල් 15ට.
ඉතින් 100ට මේ 5ක් දෙන්න පුළුවන් ඔය කට්ටිය අරගෙන විකුණ ගන්නවා. එතකොට මේ බිත්තර රොටිය මම දෙන්නේ රුපියල් 75යි. සම්පූර්ණ බිත්තරයක් දාලා තියෙන්නේ බාගමුකුත් දාලා නැහැ හොඳ. බිත්තර රොටිය. මේ බලන්න මේ ලොකු එළව රොටිය. මේ එළව රොටියක් මම රුපියල් 50ට දෙන්නේ ඔයාලට. ඈ. එතකොට පරාට තියෙනවා ලොකු පරාට හොඳේ. මේ පිටි කිලෝයකින් මේ ගුලි 18යි එන්නේ. මේ පරාටයක් අපි රුපියල් 30යි දෙන්නේ මේ. ඔව්. පරාටයක් රුපියල් 30යි පරාට 3 කෑවනම් හොඳටම හොඳයි. ඇති. මේ ගොඩක් කඩවලට දෙන ගණන් කිව්වේ. මේ තියෙන අපේ හොදි එක දැන් ඕක හොදි පාර්සල් ඉක්මනට ගහන් යනවා. ඉස්සෙල්ලාම ස්පිරිතාලට යනවා අනුරාධපුරෙන් රැඹෑවකට. ඊට පස්සේ තමයි අනිත් පැති වලට බෙදන්නේ. මේ ඒ නිසා ඔයාලට ඕන වුණොත් ඕඩර් කරන්න මේ කනදරෑවේ සෝටිස් ගෙදර හොඳේ. කනදරෑවේ සෝටිස් ගෙදර මම ප්‍රසාද් මගේ නම්බරේ 077යි 94යි 85යි 777 077යි 94යි 85යි 777 තව නම්බරයක් තියෙනවා 077යි 5යි 930යි 894 077යි 930යි 894. එතකොට ඔයාලට අපි බිල් එක ඔක්කොම එක අපි ගෙදර ගාවටම ගෙනල්ලා දෙනවා. ඕඩර් එක වුණොත් කියන්න මෙන්න මේ බොක්ස් වල එන්නේ කෑම් පැත්තෙන් හැම පැත්තෙම පිරිසුදුයි. මාට මෙඩිකල් රිපෝට් තියෙනවා. PH මහත්තයා මෙඩිකල් රිපෝට් අරන් තියෙන්නේ. ඉතින් ප්‍රවාහනේ සම්පූර්ණ නොමිලේ මම ඉලෙක්ට්‍රික් බයික් එක දුවන්නේ. ඒ හින්දා මම ඉලෙක්ට්‍රික් හින්දා සාමාන්‍ය මට මෙහින් පූණෑව අනුරාධපුර ටවුන් එකට එන් ගියාම මැදවචින්දර ටිකක් දුර ගෙනල්ලා දෙන්න පුළුවන්. ඒ හින්දා ඉතින් ඕන එකක් ඕඩර් කරන දැන්ටත් අපි ලොකු ඕඩර් එකක් යනවා. මේ රෑ එළි වෙනකම් වැඩ කරලා තමයි මේ පොඩ්ඩක් බලන්න නිදිමතේ ඉන්නේ. ඉතින් කොහොම හරි එහෙනම් මේ අපි ඉක්මනට මේ ටික පාසා කර ගන්න ඕනේ. මේ කෑම ඔක්කොම ටික පාසා කර ගන්න ඕනේ. මම කර ගන්නත් එපේ. අපේ නෝනයිම එළි වෙනකම් වැඩ කරලා අපි තමයි මේක කරන්නේ. මට මං වල පස්සේ වෙලාවක වෙනවා මගේ මෙඩිකල් රිපෝට් එකම ඔක්කොම තියෙන අනුරාධපුර දිස්ත්‍රික්කෙන් අනුරාධපුරට තරම් තියෙන මැදවච්චින තරම් තියෙන. මේ එහෙනම් අපි මේ ටික පාසා කරගෙන ඉක්මනට යන්න ඕනේ පරක් වෙනවා. එහෙනම් අපි තියනවා. හරි එහෙනම් සෝඩි සෝඩයක් වුණොත් කියන්න හරි උස්සරණයි තිබ්බයි නේ.